යාළුවනේ රාම්ටි කරේ එකපාරම නතර වුණා. කොහොමද මගේ ලස්සන යාළුවනේ? ඕන්න අදත් මම ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලව හම්බෙන්න. මං ඉතින් අද හදන්නේ ගමේ විදිහට මේ කොස්සට කළුපොල් මාළුවක්. බලන්නකො මෙන්න මේ වගේ පිරිසිදු කරගත්තු මේ කොස්සත් ටිකක් මම මේ තෝරගත්තා. මේ කොස්සර ඉතින් ටිකක් පොඩි යාළුවනේ. දැන් ඉතින් අපි බලමු කොහොමද කොස්සට කළුපොල් මාළුව හදන්නේ කියලා. මගේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න යාළුවනේ. ඕන්න දැන් මං ඉතින් කොස්සර ටික ලිපේ තියාගන්නයි හදන්නේ. බලන්නකො ඉතින් මේ තියෙන්නේ මගේ කොස්සර ටික. දැන් ඉතින් අපි මේ ලිප පත්තු කරගමු. ලිප පත්තු කරලා මේ කොස්සර ටිකට මේ ලුණු හිම දාන්න හොඳ නෑ යාළුවනේ. දැම්ම ලුණු දැම්මොත් එක පොත්ත මේ කොස්සටේට ඇවිල්ලා පස්සේ අපිට ගලව ගන්න බැරි වෙනවා. ඒක නිසා අපි මේකට ලුණු එකතු කරන්නේ නෑ යාළුවනේ. ඔන්න යාළුවනේ මම කොස්සට ටික ලිපේ තියාගෙන ගින්දර ටිකක් දාගත්තා. පොඩි සෝබන ඕනේ නෑ යාළුවනේ. ඉතින් අපේ ගෙදර නම් ගෑස් පාවිච්චියක් නෑ. ගෑස් පාවිච්චියක් නෑ කියන්නේ ඉතින් මහත්තයාගේ පඩියෙන් ගෑස් එකටත් අයින් කරන්න තරම් ලොකු පඩියක් අපිට එන්නේ නෑ. ඒක නිසා ඉතින් අපි කෑම හදාගන්නේ දර ලිපේ. ඔයාලා යාළුවනේ අනිවාර්යයෙන්ම කොස්සට ටික ලිපේ තියාගත්තන් පස්සේ මේ හොඳට මේක වහගන්න. ඒ වගේම තමයි මේකට තැම්බෙන්න කලින් ලුණු දාන්නත් එපා. ඔන්න ඉතින් දැන් කොස්සට එක නම් තැම්බිලා තියෙන්නේ. අපි මේක ලිපෙන් අයින් කරගෙන බලමුකෝ ඉතින් කොහොමද මේක තලා ගන්න කියලා. ඔන්න යාළුවනේ කොස්සට ටික තම්බගෙන ඉවරයි. මේ තියෙන්නේ තම්බගත්තු කොස්සට ටික. ලස්සන බඩ පැලෙන්න තැම්බිලා තියෙන්නේ. දැන් මේක අපි එහෙම පිරිසුදු තැනක තියලා මේ හැන්දේ පල්ලෙන් චුට්ටක් මේ ගාන එනකන් තලා ගන්න ඕනේ. එක එක කොස්සට ටික අපි තලා ගමු. මේ සමහර ඒවා තැම්බිලා නෑ යාළුවනේ. සමහර ඒවා හොඳට තැම්බිලා. අපි මේ ටික ඉක්මනට මෙහෙම තලාගෙන ඉතුරු වැඩ ටික කරමු. මේ තියෙන්නේ යාළුවනේ මම තල්ලා ඉවර කරගත්තු මේ කොස්සට ටික. දැන් අපි බලමුකෝ කොහොමද කළුපොල් මාළුවක් හදාගන්නේ කියලා. ඔයාලටත් ඉතින් පුළුවන් ඔයාලගේ පැත්තේ කොස්සෙම තියෙන කාලට මේ වරක වැල වලින් අයින් කරන කොස්සට වලින් මෙන්න මේ වගේ රසට කළුපොල් මාළුවක් හදාගන්න. මෙන්න මේ අමුද්‍රව්‍ය ටික තමයි මේ අපි කළුපොල් මාළුව හදාගන්නකොට අපි මේ එකතු කරගන්න අමුද්‍රව්‍ය ටිකකින් තමයි මේ කළුපොල් මාළුව මාරම රස වෙන්නේ. මේවා ඉතින් ඉස්සර කාලේ ඉඳන්ම මේ අපේ අත්තම්මලා හැම මේ විදිහට තමයි කළුපොල් මාළුව හදන්නේ. ඉතින් ඒකට ඕනි කරනවා සුදු කැකුළු හාල් චුට්ටකුයි සූදුරු මාදුරු ගම්මිරිස් අට කුරුඳු පොතු මේ කාගත්තු පොල් ටිකක් මේ ටික ඔක්කොම අපි මේ කබලේ පැද ගන්න ඕනේ යාළුවනේ.
යාළුවනේ ඉස්සෙල්ලාම මම මේ පෙපල් පාල් ටික මේකට දාලා බැද ගන්නවා. ටිකක් මේ බ්‍රවුන් කලර් ගතියක් එනකම් මේක මේ බැද ගන්න ඕනේ යාළුවනේ. එහෙනම් අපි මේ ටික බැද ගමු. අපි ගම්මිරිස් අර ටික එකතු කරගමු. ගම්මිරිස් නම් ඉතින් සුට්ටක් වැඩි වුණත් කමන්නේ. එතකොට ලස්සන කළු පාටක් වගේම සැරකුත් එනවා. සැර කන්න නැති කට්ටිය ගම්මිරිස් අඩු කරගන්න. ඊට පස්සේ සෝදුරු ටික ඊට පස්සේ මහදුරු ටික පුරුදු පොතු ටික එකතු කරගමු. දැන් මේකට මේ 3-5 කුඩු ටික එකතු කරගමු. පරිස්සමට එකතු කරගන්න ඕන මේක මේ ගින්දර ටිකක් සාමාන්‍ය අඩු කළා නැත්නම් මේක කළු වෙනවා. දිස්කුරු ටික එකතු කරගමු. ඔයාලට පුළුවන් යාළුවනේ ඉතින් මේ අමුද්‍රව්‍ය ටික ඔක්කොම මේ හොඳට බැදගෙන මිරිස් කලක් තියෙනවා නම් මිරිස් කලේ හොඳට අඹර ගන්න. නැත්නම් බෙන්ඩරේ දාලා හොඳට කුඩු කරගන්නත් පුළුවන්. මම ඉතින් අද බෙන්ඩරේ දාලා තමයි මේ ටික අඹර ගන්න යන්නේ. මේ ටිකට හොඳට වතුර ටිකක් එකතු කරලා මේ හොඳට අඹර ගන්න යාළුවනේ. ඔන්න යාළුවනේ දැන් මම මේ ටෙම්පරාදුරට අවශ්‍ය මේ ලුණු සුදු ලුණු ටික කපා ගන්නවා. මේකට හොඳ රස මේ ටෙම්පරාදුරක සතා ගන්න ඕනේ යාළුවනේ. නැත්නම් මේ කොස්සට එක හොඳට හටෙන්නේ. අපි කළු පොල් මාළුවක් නේ හදන්නේ. අපි අර මේ වැදගත් දේවල් ඔක්කොම මේ අඹරගෙන ඒ මිශ්‍රණේ මේ හදාගන්න ටෙම්පරාදුරනේ මේ අපේ කොස්සට එක හොඳ රහක් එනවා. ඒක නිසා මේ මම මේ එකතු කරන හැම දෙයක්ම එකතු කරගන්න ඕනේ යාළුවනේ. ඉස්සර මේ අපේ අත්තම්මලා හදපු මේ කළු පොල් මාළුව හදන්නේ මේ විදිහටම තමයි. ඒක නිසා මම එකතු කරගන්න ඔක්කොම ටික ඔයාලත් එකතු කරගන්න. ගොරක කෑල්ලකුත් අනිවාර්යෙන් එකතු කරගන්න යාළුවනේ. ගොරක වලිමුත් මේ හොඳ ඇඹුරු ගතියක් එනවා. එතකොට කොස්සට එක හරි රහයි. මම කලින් පෙඟෙන් දාලා තියාගත්ත මේ ගොරක කෑල්ලත් මම එකතු කරගන්නවා. ඔන්න යාළුවනේ මම ඉතින් මේ ගමම හාල් එකත් ලිපේ තියාගන්නවා. මගේ වැටි ඇතිලේ ලිපේ තියාගත්තා. මේක ටිකක් රත් වීගෙන එනකොට අපි මේකට තෙල් ටිකක් එකතු කරගමු. මේ බලන්නකෝ යාළුවනේ මං ගෙදර මේ පොල් කපලා හින්දගත්තු තෙල් ලස්සන මේ වයින් තමයි මම අර ඔයාලට දෙන්නේ හෙයා ඔයිල් එක හදාගන්නේ. මේ පිරිසිදු හොඳ පොල් තෙල්. දැන් අපි තෙල් ටිකක් එකතු කරගමු. තෙල් චුට්ටක් වැඩිපුර. මම හිතන්නේ යාළුවනේ ඔයාලට මේක මේ ගොඩාක් පැහැදිලි නැතුව ඇති මම මේ ගේන වීඩියෝ. දුමත් වැඩි අනික අපේ කුස්තිය මේ ටිකක් හරුවලයි. ඒක නිසා ඉතින් මං ගේන කෑමවල මේ ගොඩාක් මම මෙතන හදන පාටම ඔයාලට පේන්නේ නැතුව ඇති යාළුවනේ. ඒකට ලුණු ටික එකතු කරගන්නවා. ඒක ලුණු ටික එකතු කරගෙන මේ පුට්ටක් අපි මේක සන්නම් පාට වෙනකම් බැදගන්න. දර ලිපේ උයනකොට හරි පරිස්සමට ලියන්නත් ඕනේ යාළුවනේ. එහෙන් මෙහෙන් ගින්දර විසිකෙනවා. එක්ක විනිපෙල්ලක් වැටෙන්න කියලා බයයි. වීඩියෝ කර හරි අමාරුයි ඉතින් දර ලිපේ උයනකම්. යාළුවනේ රාම්පි කරපින් ටිකත් අපි එකතු කරගමු. මේ බිස්කුට් ටිකක් අපි තව එකතු කරගමු ලස්සන පාටක්. ඔන්න යාළුවනේ කොට්ටක් ටික මම එකතු කරගත්තා. ඒක වීඩියෝ කරගන්න බැරි වුණා යාළුවනේ.
මම ඉතින් මේ දරලිපේ උයන්නේ කියලා දන්නවනේ. එතකොට මේ ගින්දර සැර වැදුනම මේ ටිකක් වෙලා මේ ෆෝන් එක පැත්තකින් තියන්න ඕනේ. නැත්තම් මේ කැමරා එක ඔන් වෙන්නේ නැහැ යාළුවනේ. මම දැන් කොස්සර ටික එකතු කරගත්තා. මේක චුට්ටක් මේම තියලා අපි මේ කොටාගත්තු මිශ්‍රණය මේකට එකතු කරගමු. මේ තියෙන්නේ මේක නම් මාරම සුවඳයි යාළුවනේ. මේක අපි එහෙනම් අරකට එකතු කරගමු දැන්. ඔන්න යාළුවනේ මම අර කිව්වා වගේ ඉතින් මේ මට අර මිශ්‍රණය එකතු කරනවාට පෙන්නන්නත් බැන්නා. ආපහු ෆෝන් එක මේ එකපාරම නතර වුණා. නෝනේ නැත්තම් මේ අඩිය අල්ලන්න බලනවා. මම මේකට දැන් පොල් කිරි ටික එකතු කරගන්නවා. දැන් නම් මේක යාළුවනේ තව චුට්ටක් වෙලා මේ ඉස්ම ටික ඉඳනකන් තිබ්බනම් මේක හරි ගානට මගේ කළු පොල් මාළුව හැදෙලයි තියෙන්නේ යාළුවනේ. මේ කළු පොල් මාළුව එනකොට ගෙදර පුදුම සුවඳක් තියෙන යාළුවනේ. ඉස්සර මේ මට මතක් වෙනවා ඉතින් මේක හදනකොට අපේ අත්තම්මලා. එයාලත් මේ පාටටම මේ සුවඳට මෙන්න තමයි කළු පොල් මාළුව හදාගන්නේ. ඔන්න යාළුවනේ ඉතින් මං කළු පොල් මාළුව හදලා නම් ඉවරයි. දැන් තියෙන ඉතින් මේකේ රස බලන්නයි. මේ ඔයාලටත් පුළුවන් ඉතින් කොස්සක් ටිකක් හම්බ වුණාම මෙන්න මේ විදිහට මේ කළු පොල් මාළුවක් හදලා බලන්න. මේක ඉතින් කාපු කට්ටිය නම් දන්නවා මේකේ තියෙන රහ. ගම්වල කට්ටිය ඉතින් කොහොමත් කළු පොල් මාළුව හදනවමයිනේ යාළුවනේ. ඔයාලත් ඉතින් try කරලා බලන්න.